නන්පේරියල් වලට අපි දැන් කළු පහනෙන් ඊට පස්සේ පබින්න මන්දිරය ඇවිල්ලා එතනින් මෙහෙම ඉස්සරහට ඇවිල්ලා නන්පේරියල් පාරට දැම්මා. දැන් අපි මේ නන්පේරියල් පාරේ ඉස්සරහට යන ගමන් කිලෝමීටර් 100ක් දෙයක් විතර යන්න තියෙනවා කියලා කිව්වා. බලමු ඉස්සරහට ගිහිල්ලා අපිට දැන් ඉස්සරහට යද්දි මේ හම්බ වෙනවා රත්නපුර බලංගොඩ මේ විවේකානන්ද විද්‍යාලය. මේ නන්පේරියල් පාර තියෙන එක ඉස්කෝලයක්. පාර නම් ගොඩක් අබලන් වෙලා තියෙන්නේ. ඉස්සරහට යන්න තියෙනවා අපි ගිහින් බලමු. යන්න බැරිද? අර පැත්තේ පල්ලෙහායින් පේනවා නන්පේරියල් ඉස්කෝලේ. මේ පැත්තේ මේ කන්ද ඔක්කොම ගිනි අරගෙන උඩ අක්කර ගානක්. තාවෙට බේකස් බෙන්ඩ් එකට ගොඩක් යන්න තියෙනවා උඩට. ලංකාවේ ලස්සන පාසලත් එක නන්පේරියල්. තියෙන මේ පරිසරය මාරම ලස්සනයි. මේ ටික නම් පාර හොඳයි. බලමු ඉස්සරහට ගිහින්. අපිට නන්පේරියල් උඩට යන්න අපිට ටිකට් එකක් ගන්න ඕනේ. උඩට යන්න බයික් එක්සස් අපි නන්පේරියල් ගේට් එකෙන් ඇතුළට යන්න නම් 500ක ටිකට් එකක් ගත්තා අපි දෙන්නට. ටිකට් එක ගත්තා. දැන් බලමු ඉස්සරහට ගිහිල්ලා අපි නන්පේරියල් පාරේ දැන් වාහනේට ඉන්නේ. අපි නන්පේරියල් අතන පැත්තේරිය ගාවින් අනිවාර්යෙන් ටිකට් එකක් ගන්න ඕන. වාහනේටයි යන ගානටයි ටිකට් එක කඩනවා. බයික් එකකට බයික් එකයි දෙන්නයි 500ක් වගේ ගත්තා ටිකට් එක. ඊට පස්සේ ටිකට් එක අරගෙන එතනින් අර නල්ලේ සයින් එක දාගෙන තමයි එයා විස්තර ටික ලියාගෙන ඉතින් තමයි අපි ගේට් එක අරලා ඇතුළට යන්න දෙන්නේ. පාරවල් ටිකක් සවුත්තුයි. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ නන්පේරියල් වල නැග්ලට් වී පොයින්ට් එකට. මෙතන මාර කුලක තියෙන්නේ මාර විදියට. බයික් පාව වැඩ තරම් කුලක. මේ නැග්ලට් වී පොයින්ට් එක තමයි මෙතන.
වටේ විවේක කොහොමද කියලා. අපි ඉන්නේ දැන් නැග්ට්‍රක් වල මීට 7000ක් මොකක්ද වෙන මීට 7000කට නැග්ට්‍රක් ගම්මානේ මාරම සීතලක් තියෙන්නේ. ඉතින් උඩට තියෙන නැග්ට්‍රක් ගම්මානේ ගෙවල් වලට යන පාර. පල්ලෙහා ගත්තම පල්ලෙහා පාට අමාරුයි පාර නම්. අද ගොඩක් සෙනග ඉන්නවා දීර්ඝ නිවාඩු දවසක් නිසා. එන අමාරුයි උඩට ආවේ. පල්ලෙහා විවේක කොහොමද මාර ලස්සනයි. අපි බලමු දැන් පල්ලෙහාට ගිහිල්ලා බේගස් බෙන්ඩ් එක කොහොමද කියලා. එතෙන්ට යමු. මේ අක්කර ගානක් ගිනි අරගෙන තියෙන්නේ. ලොකු භූමි ප්‍රමාණයක් පිච්චිලා තියෙනවා මේ ගේ ටිකේ ඇති වුණ ගින්න නිසා. අර එහා පැත්ත කන්දම ගිනි අරගෙන. අපි දැන් උඩ නැග්ට්‍රක් වේව් පොයින්ට් එකේ ඉඳන් කිලෝමීටර් 4ක් අපි පල්ලෙහාට යන්න ඕන. බලමු බේකස් බෙන්ඩ් එක ගාවට ගිහිල්ලා යමු. පාරම ගොඩක් කවුත් වෙයි. අපිට අර පල්ලෙහාෙන් පේන්නේ බේගස් බෙන්ඩ් එක. දැන් කිලෝමීටර් 4ක් විතර නැග්ට්‍රක් view point එකෙන් ඉඳන් පල්ලෙහාට ආවා. තව චුට්ටයි තියෙන්නේ. බලමු ගිහිල්ලා. මේ පැත්තෙන් අන්පේරියල් කන්ද වේනවා මේ දවස් ටිකේ ගිනි ගත්ත. මුළු අක්කර ගානක්ම විනාශ වෙලා ගියා. පල්ලෙහාන් තියෙනවා අපි ආපු පාර අන්පේරියල්. බේගස් බෙන්ඩ් එක. අද නම් ගොඩක් සෙනග ඉන්නවා ඉර්ධ නිසා. මාර view එකක් තියෙන්නේ. මුදු මට්ටමේ ඉඳන් අඩි 7000ක් උස. අන්පේරියල් තමයි අපි දැන් ඉන්නේ. අපි දැන් බේගස් බෙන්ඩ් එකත් ඉවරයි බලලා. අපි යමු දැන් පල්ලෙහාට. දැන් හුඟක් මහන්සි දවස් 3ක් එක දිගට ඇවිදලා. තව යන්න තියෙනවා අපිට අද කිලෝමීටර් 185 දුරක්. අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා. එනකොට දැන් පේනවා බේගස් බෙන්ඩ් එක ලස්සනට පේනවා මෙතෙන්ට. පාරම ලස්සන ක්ලයිමේට් එකක් තියෙන හසින්දම ලස්සනයි. පල්ලෙහාෙන් පේනවා නන්පේරියල් ලංකාවේ ලස්සනම පාසල. මාරම ලස්සනක් තියෙන මේ ටිකේ. දැන් අය ලස්සන ටිකක් නැති වෙලා තියෙනවා අර ගිනිගත්ත සීන් එක නිසා. ගොඩක් අඳුරට යන ගම ගිනි අරගෙන තියෙන්නේ. ඔව් වර ගානක් අක්කර ගිනි අරගෙන. පල්ලෙහාට යමුනේ බලමු.
අපි දැන් ඉන්නේ නන්පේරියල් ඇල්ලට ඇවිල්ලා. ගිහින් බලමු ඉස්සරහට නන්පේරියල් ඇල්ල ගාවට. මේ පැත්තෙන් නෙවෙයි යන්න තියෙන අතනින් යන්න තියෙන්නේ. යම් බලන්න. मार लक्षण प्लेस है मालू వెళ్ళను ఇవాళ మాలు వెళ్ళను మాలు ఇన్నది ඔන්න කැමති අයට මෙතන නාන්න පුළුවන් ඇවිල්ලා වතුරත් මාර සීතලයි මාරම සීතලයි වතුර උඩ ඉඳන් එන වතුර පාරනේ නන්පේරිය නැග්ගක් වලින් ඉඳන් එන්නේ වතුර පාර පල්ලෙහාට අපි යමුනේ පල්ලෙහාට අපිට තව දුරක් දුර යන්නක් තියෙනවා. වැහි කරවලකුත් එනවා වැස්සත් එක්ක වැස්ස වහිත් දන්නේ නැහැ. ඒ නිසා අපි ඉක්මනට දැන් යන්න තියෙනවා අපිට ගොඩක් දුර යන්න වෙනවා. අද අපිට කිලෝමීටර් 180ක් විතර තව යන්න තියෙනවා. मार लसन विवाद तीन में මෙතෙන්ට පේනවා හොඳටම නන්පේරියල් ඇල්ල සාමාන්‍ය ගානේ උස ඇල්ලක් වතුර ගොඩක් එනවා උඩින් අපි යමු දැන් එන්න ඔන්න අපේ දවස් 3ක ගමන දැන් ඉවරයි අපි මුලින් හරිතගන්ධ කැම්ප් කරා පළවෙනි දවසේ ඊට පස්සේ ඒ පැත්තෙන් එහෙම නුවරඑළිය හොටන් තැන ගොඩක් තැන්වල ගිහිල්ලා අපි ඊට පස්සේ ආයෙ දෙවෙනි දවසේ වැලිවංගුව කැම්ප් කළා ඔහිය යකාගේ පටිපෙළ ඒ වගේ ගොඩක් තැන්වල ගිහිල්ලා තෝකාන්තය ඊට පස්සේ මිඩ් ලෙවල් හඩවැරිය වතියා ඒ වගේ ගොඩක් තැන්වල ගිහිල්ලා අපි ඊට පස්සේ අවසාන දවසේ අපේ නන්පේරියල් ගිහිල්ලා දැන් අපි නන්පේරියල් ගමනත් ඉවරයි අපි දැන් ගෙවල් බලා යන්න තියෙන්නේ තව කිලෝමීටර් 100 ගාණක් යන්න තියෙනවා ඒ වගේම මගේ channel එකත් subscribe කරලා තියාගන්න ඉස්සරහට ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු දැන් අපිට යන්න තියෙනවා තව ගොඩක් දුර වැස්සත් වැඩි වැස්ස තව ටිකකින් එනවා අනිවාර්යෙන් යමු අපි දැන් එහෙනම් ආයි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු